ලෝකේ රටවල් හතර වටින්ම ගහ ගන්නවා. එතකොට සමහර රටවල් පැත්තකින් බලාගෙන ඉන්නවා. හැබැයි ලෝක විනාශය අත ළඟයි. තුන්වන ලෝක යුද්ධේ අත වනවනා එනවා. හැබැයි ඔබ මොකද්ද කරන්නේ? විනෝදෙන් ඉන්නේ. හරි. තුන්වන ලෝක යුද්ධේ කොහෙන් ආවත් එහෙන් ආවත් මෙහෙන් ආවත් අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න. හැබැයි කරුම කියන එක වැඩි ඈතක නැහැ. ඒ නිසා සතුටෙන් ඉන්න පුළුවන්. හරිද? සතුටෙන් ඉන්න විතරයි ඔයාලට තියෙන්නේ. සතුටෙන් ඉන්න වීඩියෝ ටිකක් ගෙනලා තියෙන්නේ. ලස්සන ඒවා දෙකක් විතරයි තියෙන්නේ. වැඩි කතා අවශ්‍ය නැහැ. අපි වීඩියෝ ටිකට විතරක් යමු. වෙනස්ම ආකාරය තමයි මේවා තියෙන්නේ. වෙනස් විදිහකට විතරයි මම ගේන්නේ. අපි යමු එහෙනම් වීඩියෝ ටික බලන්න. let's go. වීඩියෝ කරන්න කියලා සමහරක් යාළුවෝ ට්‍රැක් පන්නනවා. ඒ වගේ ට්‍රැක් පන්නන එක තමයි මේක. ඉතින් අයියේ කොහොමද? අපේ සවුන්ඩ් එකට ආවනේ. දැන් මෙතන දන්සලක් තියෙනවා. දන්සලේ වැඩ ටිකක් තියෙනවා. සෑහෙන බිසි වෙලා ඉන්නේ. මේ අකේ කතා කරනවා. අපි අයියා අපි දැන් හතර ගන්නේ. අපි මොකද ගන්නේ? මේ අක්කා යනවා ඉස්සරහින් දාලා. ඈ මොනවා කරන්නද නේ? කියන්නකො. දැන් උදේ අම්මා හොයනවා. අම්මා හොයනවා. ඉතින් යන්න. ආගෙන අපේ අම්මා හොයනවා. අයෝනි මා. මම පරස් වෙලා වැඩිද? තුනක් පහ වෙලා ආවම ඉතින්. දැන් අපි ගෙදරද? ගෙදරද? ආයෙත් වැඩ ගොඩයි. මම මෙහෙම ඉන්නේ. කොහෙද ඉන්නේ? මේ දැම්පස්සේ. අපි ඉතින් අද යන්නේ ගෙදර. යා අයියානේ මගේ. කොහෙද? බලන්න මාර කියන්නේ. නෑ පැනස්ටින් කියන දෙයක් නෑ. ඔය වෙන මොනවද කියලා මගේ පැන පාන්දු වැඩි. අයියෝ. කරවන්නේ නෑ නේද? මොකද මේ කරන්නේ? බලන්නේ කියලා. ඔව් වරිවාරි. හරි මම යන්නද? සමහරක් නංගිලා ඉන්න පාටි වලට ගියාට පස්සේ වැදුන්නේ නැහැ මට වැදුනේම නෑ. හැබැයි මේක බලපන්. දවසකට 10 පාරක්වත් තේ ඉල්ලනවා. තේදියන්. මෙන්න අවු ඉතින් අහිංසක තාත්තා කෙනෙක්. තාත්තලා කියන්නේ මේ ලෝකේ මහ මෙරක් වගේ. ඒ නිසා හැම වෙලාවෙම උදව් කරන්න බලන්න. අපෝ තේ ඉල්ලන්න නේ. ඇයි? ඇහෙන්න. ඇයි යන්නේ? ඉතින් නෑ. ඇයි? මං කිව්වේ අයියෝ. තියනවා ලොකු. ලුණු පොඩ්ඩක් වැඩි වුණා නම් ෂෝක් බීම් විදුරු. ලෝකේ කොහේ යුද්ධ ගියත් රට ගිහිල්ලා ඉන්න අපේ අය විනෝදෙන් ඉන්නේ. බොරුද? මේ පැටියෝ කොහොමද? පැටියෝ කොහමද? ආගෙන පැටියෝ කොහමද? ඔය කියන්නකෝ. ඔයගේ මූණ අල්ලන්නේ. පැටියෝ කොහොමද? පැටියෝ කොහොමද? පැටියෝ කොහොමද? ගොල්ලා والله පන්සලට ගියා බණක් අහන්න කියලා. අපේ හාමුදුරුවෝ අපිට බණ දේශනා කරා මෙන්න මේ ආකාරයට. ඕ කඩුව දුන්නකෝ තියෙන එකක් ගෙනත් දීපන්. 8 වසරට ඇවිල්ලා පරීක්ෂක මහත්තයා ළමයින්ගෙන් ඇහුවලු රාවණා රජුරුවන්ගේ දුන්න කැඩුවේ කවුද කියලා. ළමයි ගත්කටනම කිව්වලු අනේ සර් අපි නං නෙවෙයි කියලා. ඊට පස්සේ කිව්වලු පන්ති බාර ගුරුතුමියට මේ එකම ළමෙක්වත් දන්නේ නෑනේ රාවණාගේ දුන්න කැඩුවේ කවුද කියලා. ඊට පස්සේ ටීචර් ගත්කටටම කිව්වලු මම නම් මේ ඉස්කෝලේට ආවේ අලුතින්. හැබැයි මං එන්න කලින් තමයි ඔක කඩන්න නැත්තේ. අනිවාර්යෙන් මට වසරේ ළමයි 20 කටුවෝ උම්ම ඕක කඩන්න නැති කියලා.
ඊට පස්සේ කිව්වලු මම මේක පැමිණිලි කරනවා විදුහල්පතිට කියලා. විදුහල්පතිතුමාට පැමිණිලි කරාට පස්සේ විදුහල්පතිතුමා කිව්වලු ඔය ටීචර් නම් මේ ළඟදී ආවේ. හැබැයි 8 වසරේ ළමයි ගැන මට නම් විශ්වාසයක් නැහැ කියලා. ඊට පස්සේ පරීක්ෂක මහත්තයාට තවත් කේන්ති ගිහිල්ලා කිව්වලු මම මේක පැමිණිලි කරනවා කලාප කාර්යාලයට. කලාප කාර්යාලයට පැමිණිලි කරාලු. දවස් 14කට පස්සේ ලියුමක් එනවලු නුඹගේ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ කිසිම දරුවෙක් රාවණා රජුගේ දුන්න කැඩුවේ කවුද කියලා දන්නේ නැහැ. කවුරු කැඩුවත් කමක් නැහැ. කෑලි දෙක කලාප කාර්යාලයට ලැබෙන්න සලස්වන්න කියලා. මුළු දිවයිනම කරන්ට් එක යන්නයි හදන්නේ. ඒ නිසා ඉටිපන්දම් ටිකක් හරි ගෙනත් තියාගන්න වෙයි. නැත්තම් ඉතින් රිලව් ටික පන්නන්න වෙයි. හොඳම යාළුවෝ කවදාවත් හොඳම යාළුවෝන්ව ආශ්‍රය කරනවද? ආශ්‍රය කරනවා. හොඳම උන් තමයි ආශ්‍රය කරන්නේ. හැබැයි උන් වෙඩින් එක ගන්න දවසට මෙන්න මේ විදිහට තමයි උන් කරන්නේ. දෙන්නම් මං අද පප්පලට රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට එකක් මදි දෙකක් දානවා මේ වැනි බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා පොඩි කජු මත ටිකකුත් තියලා ගම් මිරිසුත් යාමින් දාලා නෑ නැද්ද එනකොට කොත්තුවක් කෑවහලු මොකක්ද බරයි හේයි මොන ගස් ලබ්බත් දේ පාර වෙලා තියෙන කියපන් මට කියපන් සීසර් සඳමාලිට මිදි කවන වීඩියෝ එකක් AI වලින් හදලා ඒක කවුද කියෝ බෙට්ටට යවලා මන් දන්නෙත් නෑ මොකද්ද කිව්වේ මං සඳමාලිට මිදි කැව්වා මේ AI හින්දා අන්තිමට මට වෙන්නේ GI පයිප් බටයක් බුකේ ගහ ගන්න තමයි අයියෝ මේ වීඩියෝ එක හදපු එක දැන් හොයාගනින් ඕන්නම් අපිට පුළුවන් මේ වීඩියෝ එක වෙනස් විදිහකට හදන්න. මට සමාවෙන්න සීසර් ඒ මගේ නොකුණෙන්දගේ නංගිගේ දුව ආත්තරදීමකින් ඉපදිලා තියෙන්නේ කට තිබ්බ පලියට හැම එකටම කටාරින්න එපා ලෝචි ඉතින් මම ඊගෙන දන්න නිසානේ කිව්වේ. දන්නවා වැඩි වෙලා ඕන්නම් අපිට පුළුවන් සඳමාලි වෙනුවට ලොකු පප්පව දාලා මේ වීඩියෝ එක වෙනස් කරන්න. කොහමද වීඩියෝ එක වෙනස් කරන්නේ ආයෙත් වීඩියෝ එක ඇතුළට දාලා සඳමාලි වෙනුවට ලොකු පප්පගේ ෆොටෝ එකක් දානවා. සඳමාලි වෙනුවට තැටි උඩට නගනවා ලොකු පප්පව. ඕන්නම් මට AI වීඩියෝ හදන හැටි කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මමත් හදනවා AI වීඩියෝ ඕ මම ඒව හදන හැටි ඔබතුමාට කියලා දෙන්නම්. ඊට පස්සේ මං හදනවා කියෝපැට්‍රා සොල්දාදුවෙට උම්ම දෙන වීඩියෝ එකක් AI වලින් බලමුකෝ කවුද දිනන්නේ කියලා ඒ විතරක් නෙවෙයි කියෝපැට්‍රා ජංගි කොටයක් ඇඳගෙන කොළඹ කොටුවේ මාළු විකුණනවා කොහොමද එහෙම වීඩියෝ එකක් Facebook එක පුරාම වෛරල් යද්දි අනේ කියලා කියෝපැට්‍රා සමාව ඉල්ලගෙන මං ගාවට එයි ඊට පස්සේ මට AI ඕනේ නෑ ඇත්තටම කවුද මේ AI දුන්නේ ලංකාවට? දැන් AI වලින් එක එක ඒවා හදන එක එක ඒවා අපිටත් ආතල් වෙලා තියෙන අපිත් ගන්නවා අපි උඹලට දෙනවා බලන්න ලස්සනයිද කියලා බලන්න දෙනවා ඉතින් ඕන්න ඉතින් බලප්පු ගමන් ඉතින් අපේ උන් සමහරක් කෙනෙක් ඉතින් කමෙන්ට් දානවා එක එක කමෙන්ට් දානවා උන්වරපත් මුන් හදලා දානවා අපිත් ඒක දානවා හැබැයි මේකෙන් විනාශයක් දුන්නේ උඹලම තමයි බලලා අත්දැකීමක් ගන්න ඕනේ ලංකාවේ එක එක කරාටි වර්ග තියෙනවා ගුජරාටි තියෙනවා එක එක පංජාබ් කියයි නම් මගුල් එකක් නෙමෙයි තියෙන ලංකාවේ හැම එකක්ම තියෙනවා එක එක වෙනවා හැබැයි මේ විදිහට කරොත් මේ පොඩි එකා කියලා දෙන විදිහේ කරොත් එහෙම ඔයාලට ගොඩ යන්න පුළුවන් ඈ චුට්ටක් බලහන්කෝ එන ජය වේවා අද මම ඔයාලට කියා දෙන්න යන්නේ මේ විදිහට අල්ලගත්තාම බේරෙන හැටි. සමහරු මෙහෙම අල්ලලා උඩට අදිනවා. අනිත් අය පල්ලෙහාට අදිනවා. ඊට වඩා ලේසි ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මෙන්න මෙහෙමයි.